කෙනා මැරිච්චාම තමන්ගේ ගෑණි මැරිච්චාම කුලප්පුව හැදිලා පාංශ කූලයකට යන්නේ පුතා චිත්‍රපටි හෝල් එකකට යනවා වාගේ. මම මහාන වෙච්ච ළඟදී ඇත්තටම ප්‍රීතියෙන් යන්නේ පාංශ කූලයක් කිව්වම වෙන දෙයක් නෙමෙයි ගෑනුන්ගේ තියෙන සෝබන බලන්නම. ගෑනු පාංශ කූලේ දවසට පුතා වෙනම ලෑස්ති වෙනවා. ලෑස්ති වෙලා සුදු පිරුවට ඇඳලා කාමරවල ඉන්නේ. අත දිගහැරලා දවල්ට කාලා 2:00 වෙනකන් කාමරවල ෂූටින් එකකට යන්න වාගේ ලෑස්ති වෙලා. කාමරවලට වෙලා ඉන්නවා. හාමුදුරුවෝ වඩම්මනවා. හාමුදුරුවෝ වඩම්මලා ඉවරලා ඉස්සරහා වඩා හිඳුවලා දැන් මිනි පෙට්ටිය එළියට ගන්නවා කියනකොට අපේ පැත්තේ රතිඤ්ඤ දානකොට පුතා ගේ ඇතුලේ ඇහෙනවා සටපට ගාලා එක සද්ද. අර කාමර වල හිටපු ගෑනු ලෑස්ති වෙලා හිටපු එළියට පැනලා මල් වඩම් පෙරලගෙන අර තිබිච්ච පොල් තෙල් පහන් පෙරලගෙන ඔක්කොම කුඩසේසත් පෙරලාගෙන ඇවිල්ලා අර මැරිච්ච එකව දැන් ගන්න දෙන්න. මැරිච්ච එකව ගන්න දෙන්න ඒකව ගෙනියන්න එපාලු. ජීවත් වෙලා ඉන්න කාලෙදි හිටපු විදිය පුතා අපිනේ දන්නේ. මේ මැරිච්ච මල කුණට කුණු ගොඩට මේකිලා නටන නැටිල්ල දැක්කාම අමූලික මායාකාරී ලෝකයක පව් කන්දක් රැස් කර ගන්නවා මෙවුන්දලා බොරුවට රංගපාලා. ඇත්තටම ඇති සැටියෙන් දුකද මේ? එතකොට පිරිමි දුක ඇත්තෙම නැද්ද? පිරිමි අඬන්නේ උංගල් ගෙඩි වාගේ. ගල් ගෙඩි වාගේ අර සිද්ධාන්තයට මූණ දෙමින් එදිනෙදා වැඩ කටයුතු ටික කරමින් අවශ්‍ය දේවල් කරමින් ස්වාමින් වහන්සේලාට උවටැන් කරමින් අප උපස්ථාන කරමින් අර මියගිය පුජ්‍යලයාට පින් දෙන්න අවශ්‍ය වටපිටාව හදනවා. මෙවුන්දලා වෙනම සිනමාවක්. හාමුදුරුවරු වැඩ ඉන්න ඉස්සරහා මේගොල්ලන්ව ගෙනහිල්ලා බුදි කරවනවා. සිහි නෑලු. මං දැකලා තියෙනවා වැටෙන්නේ සිහි නැති වෙලා දකුණු අත බිම තියලා පුතා. ඔව්. සිහි නැත්තම් දකුණ වම තේරෙනවද පුතා? හයිය තියෙන අත බලලා බිමින් තියලා පෙරලෙනවා. ඊට පස්සේ කීප දෙනෙක් උස්සාගෙන ඇවිල්ලා හාමුදුරුවරු ඉස්සරහා දපා තියනවා. විලිබිය තියෙන ගෑණියක් නා තුනුරුවන්ට ගරුණා මහ සංගරුවන ගෙදරට වැඩලා ඉන්න වෙලාවේ ශික්ෂාකාමීව පිරිමින්ටත් වඩා ශික්ෂාකාමීව එන්න එපැයි ලැජ්ජ බය ඇතු. එහෙම නැති මායාකාරී ලෝකේ කාව රවට්ටන්නද පුතා හදන්නේ? කාවද රවට්ටන්න හදන්නේ? අත්තාහි අත්ත නෝනාතෝ කෝහිනාතෝ පරෝසියා. තමන්ට තමන්ගේ පිහිට මිසක් අනුන්ගේ පිහිට නැහැ.